ඉතින් අපි මේ වීඩියෝෙන් බලමු ඔයාගේ Windows PC එකේ තියෙන ස්ක්‍රීන් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකට හරි එහෙම නැත්නම් ඔයාගේ ටැබ් එකට හරි මෙන්න මේ විදිහට ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් ඉඳලා ඔයාලා subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් අපි මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ Space Deck කියන app එක. ඔයාලට මේ app එක ඔයාගේ PC එකට සහ ඔයාලා පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකකට මේ app එක දාගන්න ඕනකම තියෙනවා. ඉතින් අපි ඊළඟට තව ටිකකින් බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට මේකෙන් තියෙන ප්‍රයෝජන ගැන කතා කරන්න. ඉතින් ඔයාලා graphic design video editing එක කරනවා නම් ඔයාලගේ main monitor එකේ ඔයාලගේ editing software එක open කරන් තියෙද්දි ඔයාලා සාමාන්‍ය file එකක් open කරලා වෙන මේක minimize කරලා ගන්නවානේ. ඔයාලට එහෙම නැතුව ඔයාලගේ mobile phone එකේ එහෙම නැත්නම් tab එකෙන් ඔයාලට මේ විදිහට ඔයාලගේ files ටික open කරගෙන තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන editing කරද්දී. ඉතින් ඒ වගේ තමයි live streaming කරනවා කියන ඔයාලා live එක කරන අතරතුරේ ඔයාලගේ live chat එක වගේ ඔයාලගේ mobile phone එකෙන් බලාගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා තව monitor එකක් ගත්තොත් ඔයාලට ලොකු වියදමක් වෙනවා. ඉතින් ඔයාලගේ අතේ තියෙන smartphone එකෙන් මේ වගේ දෙයක් කරද්දී ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ option එක. ඉතින් අපි දැන් බලමු මේ විදිහට ඔයාලගේ mobile phone එක ඔයාලගේ PC එකත් එක්ක connect කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි ඔයාලා පාවිච්චි කරන web browser එක Space Deck එකක් search කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මෙතන අවිලා තියෙන වෙබ්සයිට් එක යනවා. ඉතින් ඊරැස්වලට අපි පල්ලෙහාට යද්දි ඔයාලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරන බටන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතන කොළ පාරේ තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක ඔබනවා. ඉතින් ඊරැස් අපිට මේ වගේ පොඩි ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය Windows version එක 64 bit ද 32 bit වගේ ඔයාලට මේකෙන් select කරගන්න පුළුවන්. මම මෙතනින් Windows 10 11 64 bit කියන එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊරස් වලින් ඩබල් ක්ලික් කරලා ඔයාලගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම දැන්ට මේක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. මොකද මේක දැන්ට ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා. ඔයාලට මේක next කරගෙන ගිහිල්ලා මේකේ තියෙන ටික්ස් දාලා ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු ඔයාලට මේ app එක අපේ ෆෝන් එකට දාගන්න කොහොමද කියලා. ඉතින් මේ වැඩේට ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට යන්න. ඉතින් ඊරස් වලට සර්ච් කියන තැනට ගිහිල්ලා Space Deck කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් එතකොට අපිට මේ වගේ කොළ පාට icon එකක් තියෙන Space Deck USB device කියලා app එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන්ටවත් මේක install කරගෙන තියෙන්නේ. ඔයාලට මෙතන මේ දැන් මගේ update කියලා තියෙන තැන තියෙන install කියන බටන් එක තමයි පෙන්නන්නේ. ඔයා ඒක ඔබලා install කරගන්න. ඉතින් මම දැන් මගේ app එක open කරගන්නවා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ computer සහ ඔයාගේ phone එක එකම network එකට connect වෙලා ඉන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඉතින් මට මගේ computer මෙතන පෙන්නනවා. ඉතින් මම මේක select කරලා ඊට පස්සේ මට ඒක display එක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම touch කරලා දැන් මෙන්න මේ විදිහට මට desktop අපේ computer එකේ තියෙන screen එකේ phone එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ තමයි ඒකේ තියෙන ඔක්කොම touch විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ඔයාලගේ PC එක ඔයාලගේ mobile phone එකට සාර්ථකව connect කරගත්තා. ඉතින් දැන් අපි බලමු ඔයාලගේ main monitor එක මොකද්ද? ඔයාලගේ display එක තියෙනවනේ කොයි විදිහටද? ඒ වගේ දේවල් තියෙන settings වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි අපේ Space Deck driver console කියන software එක open කරගත්තට පස්සේ අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට ප්‍රධාන වශයෙන්ම ඔයාලගේ main තියෙන monitor එකට අමතරව අනිත් monitor on කරලා තියෙනවා දැන් off කරලා තියෙනවා කියලා මෙතනින් switch කරන්න පුළුවන්. මම මෙතන off කරත් මගේ තියෙන secondary monitor එක off වෙනවා. ඒ කියන්නේ අපි connect කරගත්ත ඔයාගේ phone එක හරි tab එක හරි off වෙන එක තමයි මෙතනින් වෙන්නේ. ඉතින් මෙතනින් අපේ තියෙන networks වගේ අප වෙනවා. ඉතින් ඊළඟට මෙතන control කියන category එකේ ඔයාලට ඕන නම් ඔයාලගේ display connected එකට password එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් automatic start කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලා කවුරු පිට කෙනෙක් වගේ connect කරනවා කියලා හිතනවා නම් ඔයාලට password protection එකක් දාගන්න පුළුවන්.
ඉතින් මම දැනට මේ ඩ්‍රයිවර් කන්සෝල් එක කට් කරගන්නවා. ඉතින් ඊළඟට අපි මෙතන ඩිස්ප්ලේ රයිට් ක්ලික් කරලා මම මෙතන ඩිස්ප්ලේ සෙටින්ග්ස් කියන එකට යනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතන අපේ අලුතෙන් අපේ මේන් ඩිස්ප්ලේ එක විදියට අපි අමතරව ඇඩ් කරපු ඩිස්ප්ලේ දෙක විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනට ෆෝන් කීපයක් කනෙක්ට් කරොත් එimhe මෙතන මේ විදියට ස්ක්‍රීන් 3-4ක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කරන්න පුළුවන් ඉන්නේ දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන කලින් දීලා තිබ්බේ මේ කැන්සල් කරගත්තා පස්සේ මගේ මේ සෙකන්ඩ් ෆස්ට් මවුන්ට් එක මෙන්න මෙතන ඊළඟ මවුන්ට් එක සෙකන්ඩරි මවුන්ට් එක මේ යටින් දකුණු පැත්ත කෙරවලට එන විදිහට තමයි ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ මවුස් එක දැන් අපි මේ විදිහට පල්ලෙහාට ගෙනිච්චොත් අපේ මොනිටරේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තෙන් පල්ලෙහාට ගෙනිච්චාම අපේ යටින් තියෙන මොනිටරේ උඩින් අපිට ඒ කර්සර් ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ මොනිටර් එක මෙන්න මේ හරියට තියාගන්න මේක ඇප්ලයි කරගත්තොත් අපි මොකක් හරි මවුස් එක මේ පැත්තට මූව් කරලා පස්සේ මෙන්න මේ කියන්නේ අපේ මොනිටර් දකුණු පැත්තෙන් තමයි අනිත් පැත්තේ තියෙන මොනිටර් එකත් කනෙක්ට් වෙන්නේ. ඉතින් ඒක තව බලා ගන්න පුළුවන් දෙයක් තමයි අපි මෙන්න මේ විදිහට කරද්දී අපේ මේ තියෙන ඩිස්ප්ලේ එකේ ඉතුරු කොටසට මේ ෆයිල් අපේ වින්ඩෝ එක යන්නේ මේ දකුණු පැත්තෙන්. ඉතින් අපි මේක පල්ලෙහාට දාගත්තොත් දාලා ඇප්ලයි කරලා පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් පල්ලෙහාම මේ විදිහට මූව් වෙනවා. ඉතින් ඊටස්සේ ඔයාලා විතර තියෙන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා ඩුප්ලිකේට් කරගන්න පුළුවන්, එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්, පළවෙනි ඩිස්ප්ලේ විතරක් පෙන්වන්න පුළුවන්, දෙවෙනි ඩිස්ප්ලේ විතරක් පෙන්වන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩිස්ප්ලේ එක ඇඩ්ජස්ට් කරද්දී අවශ්‍ය තැනින් තියලා මේ ඇප්ලයි කියන බටන් එක බන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ ෆෝන් එකේ තියලා තියෙන ඩිස්ප්ලේ එකට පල්ලෙහාන් හින්දා මම මේ විදිහට යටින් තියාගෙන මේක ඇප්ලයි කරගන්නවා. මොකද ඒතකොට මම මවුස් එක හැම එකක් කරද්දී මට ඒක පහු වෙන හින්දා ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ තියෙන තැනට ගැලපෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා දාලා මාත් එක්ක දිගටම එකතු වෙන්න.